අද අපි සාකච්ඡා කරන්නේ රැකියා තෘප්තිය. කියන්නේ රැකියා තෘප්තිය සඳහා බලපාන සාධක පහක්. රැකියා තෘප්තිය. අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා job satisfaction කියලා. මේ job satisfaction කියලා කියන්නේ සරලව කිව්වොත් මේ රැකියාව සිදු කිරීම හරහා පුද්ගලයෙකුට මේ පුද්ගලයාගේ මනසට දැනෙන හැඟීමක්. තමයි මේ job satisfaction එක කියන්නේ. ඔහුට දැනෙන ෆීලින් එකක්. ඒතර මේ ෆීලින් එක ඔහුට එන්නේ රැකියාව සිදු කිරීම හරහා. රැකියාව සිදු කිරීම හරහා තමයි ඔහුට දැනෙන්නේ. ඒතර මේ ෆීලින් එක පොසිටිව් නැත්තම් නෙගටිව් වෙන්න පුළුවන්. කියන්නේ මේක ධනාත්මක හැඟීමක් වෙන්න පුළුවන්. නැත්තම් ඍණාත්මක හැඟීමක් වෙන්න පුළුවන්. එතකොට මේ හැඟීම ධනාත්මක වෙන්න රැකියා තෘප්තිය වැඩි කියලා අපිට කියන්න පුළුවන්. right? ඔහු මේ රැකියාවට ඔහු ඉතාමත් සතුටෙන් නම් කරන්නේ. ඔහුගේ රැකියා තෘප්තිය ඉහළයි සතුටින් නම් කරන්නේ. හැබැයි හැම වෙලාවෙම ඔහුට රැකියාව හරහා දැනෙන්නේ අසතුටක් නම් දුකක් නම් ඒ රැකියාව හරහා ඔහුට සතුටක් නැහැ කියලා කියන්න පුළුවන්. ඒතර රැකියා තෘප්තිය ඇති කරන පළවෙනි කාරණ ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් වැටුප. ඒතර රැකියාවක් කරද්දී අපි දන්නවා අපේ රැකියාව කරන ඕනම කෙනෙක්ට අපේක්ෂාවන් තියෙනවා. එකක් තමයි ප්‍රධානම අපේක්ෂාව තමයි මූල්‍යමය අපිට ලැබෙන දීමනාව. මූල්‍යමය දීමනාව. අපි ඉස්සලාම රැකියාවක් කරද්දී අපිට කොච්චර වැටුපක් හම්බ වෙනවද කියලා අපි කන්සිඩර් කරලා බලනවා. සලකලා බලනවා. එතකොට වැටුප කියන දේ උදාහරණයක් විදිහට වැටුප ඔබට ලැබෙනකොට දැන් මේ වැටුප කොහොමද රැකියාවට ඉස්සලාම යන්නේ? වා වැටුප ගැන දැනගෙන. අපි හිතමු රුපියල් උදාහරණයක් රුපියල් 25000ක වැටුපක් ඔබට ලැබෙනවා. right? එතකොට මේ වැටුප කියන දේ මේ පැත්තෙන් වැටුප තියෙනවා. රුපියල් 25000ක වැටුප තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා මොකද්ද? රැකියාව. right? ඒතොර මානසික වශයෙන් ඔබට හිතෙනවා නම් right මේ ගන්න මම රුපියල් 25000ක් මට ගෙවලා මට මෙන්න මේ කාර්යයන් ටික මම කරනවා. එතකොට ගන්න වැටුපට ඔබට සාධාරණ වැටුපක් ලැබෙනවා කියලා හිතෙනවා. මම කියේ job satisfaction කියන එක මේ මානසික තත්ත්වයක් කියලා. ඔබගේ මනසට දැනෙන දෙයක් කියලා. ඒතකොට සාධාරණ වැටුපක් දැනෙනවා කියලා ඔබට හැකියාවක් එනවා නම් මෙතනදී අපිට කියන්න පුළුවන් රැකියා තෘප්තිය ඇති වෙනවා කියලා. කියන්නේ වා හිතනවා වා කරන කාර්යයන්ට ප්‍රමාණවත් වැටුපක් ඔබට ලැබෙනවා කියලා. ඒතකොට දෙවෙනි කාරණේ තමයි රැකියාවේ ස්වභාවය. අපි හිතමුකෝ දැන් රැකියාව ගත්තාම අපිට සාමාන්‍යයෙන් වර්ග කරන්න පුළුවන් ඔෆිස් ජොබ් එකක් කියලා. සරලව ගත්තොත් අපිට කියන්නේ කාර්යාල රැකියාව. එහෙම නැත්නම් ෆීල්ඩ් ජොබ් එකක් කියලා හිතන්න. කාර්යාල ජොබ් එකක් ගත්තොත් උදාහරණයක් වශයෙන් HR කියන්නේ කාර්යාල පරිසරයක් තුල කියන්නේ ආයතනයක් තුල කරන රැකියාව mostly. හැබැයි අපි ගත්තොත් අපි ගමු ඩිලිවරි ඩ්‍රයිවර් කෙනෙක්. ඒ කියන්නේ මොන හරි බෙදා හරින රැකියාවක් කරන කෙනෙක්. එහෙම නැත්නම් අපි හිතමු කම්කරුවෙක්. මේක එහෙම නැත්නම් මොකක් හරි ගාඩ්නර් කෙනෙක්. ඒ කියන්නේ යම්කිසි ආයතනයක තියෙන ගාඩන් එකක් පිරිසිදු කරන කෙනෙක්. මේවා ෆීල්ඩ් ජොබ්ස්. එතකොට දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ පුද්ගලයා එළියේ ඉන්න පුද්ගලයෝ. හරි? අවුවට වැස්සට එක්ස්පෝෂර්. right? එතකොට උදාහරණයක් විදිහට අපි හිතමු මේ ඩ්‍රයිවර් ගත්තාම මේ ඩ්‍රයිවර්ට ගොඩක් දුර ධාවනය කරන්න තියෙනවා. උදාහරණයක් අපි හිතමු ඔහුට පාන්දර 3:00ට පටන් අරගෙන එක දිගට කිලෝමීටර් 100ක් ඩ්‍රයිව් කරලා තමයි මේ අදාළ තැනට
එන්ඩ් එකට එන්න වෙන්නේ. ඒතර ඔහුට දැනෙන පැටික්, ඒ කියන්නේ ඔහුට දැනෙන දුෂ්කරතාවය ශාරීරික වශයෙන්. සහ මේ අභ්‍යන්තරව රැකියාවක් කරන කෙනෙක් තුළ තියෙන ඒ කියන්නේ මෙතනදී මේ පුද්ගලයාගේ රැකියාවේ තියෙන උදාහරණයක් විදිහට ෆීල්ඩ් ජොබ් එකක් කරන කෙනෙක්ගේ රැකියාවේ තියෙන රිස්ක් එක ගත්තොත් මේක තියෙන මෙයාට දැනෙනවා රිස්ක් එකක් කියලා. මොකද ඔහුගේ වාහනේ පරිස්සම් කරගන්න ඕනේ. අනික් වාහන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒතර මේ රිස්ක් ෆැක්ටර්ස් වැඩි නම් රැකියාව කරද්දී මේක රැකියාවේ රිස්ක් ෆැක්ටර්ස් වැඩි කියලා යට දැනෙනවා. මේක මම ඔහුට මනසට දැනෙන පීඩනය වැඩි. දැන් පීඩනය වැඩි. එතකොට අන්න ඒ වගේ සාධක කල්පනා කරලා මානසිකව ගොඩනගා ගන්නවා මොහු තත්ත්වයක් රැකියාව කරන කෙනෙක්. මගේ රැකියාවේ ස්වභාවය පහසුයිද මට කරන්න? පහසුයිද නැත්නම් අපහසුයිද කියලා. ඕකත් බලපානවා රැකියා තෘප්තියට. තුන්වෙනි කාරණය තමයි පියර්ස්ලා. ඒ කියන්නේ සරලව කිව්වොත් එකට වැඩ කරන අය. සම මට්ටමේ අය. ඒතර මේ එකට වැඩ කරන සම්මට්ටමේ අය දැන් උදාහරණයක් ගත්තාම වර්තමාන රැකියාවන් සෙටප් කරලා තියෙන්නේ ටීම් වර්ක් මත. ඒ කියන්නේ කණ්ඩායම් ක්‍රියාකාරකම් මත. දැන් ඔබ රැකියාවක් කරනවා නම් මේ රැකියාව කරද්දී ඔයාට මේ රැකියාවේ සමහර කොටස් ඔයාට අනිත් අය නැතුව කරන්න බෑ. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා කරන්නේ කම්පැනි එකේ පේරෝල් එක. ඒ කියන්නේ වැටුප් සගසන එක නම් ඒකට තවත් ඔයාට මෙන්න මේ A සහ B කියන දෙන්න ඉන්නවා. හරිද? ඒතර මේ A කියන කෙනා මුලින්ම මෙයාගේ රාජකාරිය තමයි ආයතනයේ ඉන්න සමාජිකාවන්ගේ පැමිණීම් කොයි ආකාරයෙන්ද තියෙන්නේ. පැමිණීම් කියන්නේ ඇටෙන්ඩන්ස් පැත්ත කවර් කරන්නේ මෙයා. මෙයා බලන්නේ නිවාඩු. ලීව්. එතකොට මේ ඇටෙන්ඩන්ස් සහ ලීව් දෙකම හරියට ප්‍රොසෙස් වෙලා ඒ ෆයිනල් ඩේටා එක ඔයාට අපි හිතමු එන්න ඕන කියලා හැමදාම මාසේ ඒ කියන්නේ උදාහරණයක් විදිහට වගේ පේරෝල් එක තියෙන්නේ මාසේ පළවෙනිදා ඉඳලා අපි හිතමු 31 වෙනිදා වෙනකන් නම් වැටුප ලැබෙන්නේ ඊළඟ මාසේ 10 වෙනිදා කියලා හිතන්න. එතකොට අඩුම ගානේ මේ මාසේ එන්ඩ් වෙනකොට ඊළඟ මාසේ 2 විතරවත් එද්දි මේගොල්ලොන්ගේ ඩීටේල්ස් ටික එන්න ඕනේ ඔබට. එහෙම ආවම තමයි පුළුවන් වෙන්නේ ඔයාට මේක ප්‍රොසෙස් කරලා කම්ප්ලීට් කරන්න. එතකොට මේ ටීම් වර්ක් එකේදී අපි හිතමු මෙයාලගේ ඩිලේස් වෙනවා, වැරදි වෙනවා. හැබැයි අවසාන පේරෝල් එක කරන පුද්ගලයා වශයෙන් ඒ හැම දෙයකටම රෙස්පොන්සිබල් වෙන්නේ ඔයා නම්. අනිත් අයගේ වැරදි නිසා තමන් අසතුටටපත් වෙනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ සපෝට් එක නිසා ඔබට යම් සහනයක් ලැබෙනවා නම් අන්න ඒකත් රැකියාව තෘප්තිය ඇති වෙන්න බලපාන. ඊළඟ කාරණේ තමයි සුපර්වයිසර්. සුපරීක්ෂකවරයා. එහෙම නැත්නම් මේක අපිට කියන්න පුළුවන් සරලව මැනේජ්මන්ට් එක. මේ මැනේජ්මන්ට් එක කොයි ආකාරයෙන්ද ඔබට සලකන්නේ? ඒ කියන්නේ ඔබට ඉන්න සුපර්වයිසර් සුපරීක්ෂකවරයා ගත්තහම මේ සුපරීක්ෂකවරයා ඔබට සලකන ආකාරය. උදාහරණයක් විදිහට අපි දන්නවා ආයතනය තුල සුපරීක්ෂකවරුන්ට තියෙන්න ඕන මොනවද? නායකත්වය පිළිබඳ ගුණාංග තියෙනවා. නායකත්වය සම්බන්ධ ගුණාංග තියෙනවා. එතකොට නායකත්ව ගුණාංග කියන්නේ මෙයා මිනිස්සෙක්. මේ පුද්ගලයා වෙහෙස වෙනවා. මෙයාගේ වෙහෙසටපත් වෙනවා. මේ පුද්ගලයාගේ හැඟීම් තියෙනවා. වැරදි වෙන්න පුළුවන් පුද්ගලයෙක් අතින් හිත රිදවන එක වැරදි යනමුනම් ආදි වශයෙන් ඒ හැඟීමක් ඇති පුද්ගලෙක් තමයි නායකයෙක් කියලා කියන්නේ. එතකොට මේ පුද්ගලයා වෙහෙසපත් වෙනකොට මේ නායකයෙක් මෙයාව මොටිවේට් කරන්න ඕනේ. අන්න ඒ කාර්යභාරය හරියාකාරයෙන් වෙනවා නම් මේ පුද්ගලයා තුළ ජොබ් සැටිස්ෆැක්ෂන් එක ඇති වෙනවා. හැබැයි හැම වෙලාවෙම මොහුගේ වැරදි දැකලා
මොහුගේ මානසික වශයෙන් මුන් පල්ලෙහාට ඇද වැටෙන කාර්යයන් නම් තමන්ගේ නායකයා අතින් සිද්ධ වෙන්නේ. එතනදිත් රැකියාවේ අතෘප්තිය ඇති වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි පස්වෙනි කාරණය. රැකියාවේ ඉදිරියට යන්න අවස්ථාවක් තියෙනවද කියන එක. රයිට්. ඒ කියන්නේ රැකියාවේ ඔබට අපි හිතමු රැකියාවට ඔබ 2010 තමයි ජොයින් වුනේ. දැන් 2025. ඔබ රැකියාවට ජොයින් වෙනකොට ඔබගේ බඳව ගත්තේ අපි හිතමු HR ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට තමයි බඳවගත්තේ. හැබැයි අවුරුදු 15ක් ගත වෙලා. මම හිතන්නේ අවුරුදු 15ක් කෙනෙක් ආයතනය තුලදී කියලා උදාහරණයක් මම කියන්නේ. තාමත් ඔබ එතන. ඔයා කොච්චර පර්ෆෝම් කරත් මැනේජ්මන්ට් එක ඔයාට උසස් වීම වගේ දේවල් වලට අවස්ථාව සලසලා නැත්තම්. ඒ කියන්නේ ආයතනය තුල ඔබට සක්සෙෂන් ප්ලෑනින් එකක් නැත්තම් ඉදිරි ගමනක් නැහැ කියලා පේනවා නම් එතනත් ඔබට රැකියාවේ අතෘප්තිය ඇති වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ කාරණා පහ සංක්ෂිප්ත බැලුවොත් වැටුප ඊළඟ කාරණේ තමයි රැකියාවේ ස්වභාවය පියර්ස්ලා එහෙම නැත්නම් එකට වැඩ කරන අය අන්තිම කාරණා ඊළඟ කාරණය කළමනාකාරීත්වය පස්වෙනි පොයින්ට් එක සංස්වීම් වලට ඇති ඉඩකඩ යන කරුණු පහ මූලික වශයෙන් රැකියාව තෘප්තියක් ඇතිවීමට බලපාන කරුණු වෙනවා.